ජේසු පීටයි. ඔබ හිතන්නේ යාඥාව කියන්නේ මොකක් කියලාද? කොහොමද යාඥා කරන්න ඕන? කීයටද යාඥා කරන්නේ? කොහෙද යාඥා කරන්නේ? මේකට ශුද්ධ බයිබලයේ ජේසුස් වහන්සේ යාඥා කරපු තැන් විදි හා අවස්ථා ඕන තරම් තියෙනවා. පාලුකරේදී මල්වීනේදී මේ දේවල් විශේෂයි. ඔයාලා දන්නවද? ශුද්ධ බයිබලයේ කඳු මුදුන කියන්නේම දෙවියන් හමුවන ස්ථානයයි. ඒ නිසා ජේසුස් වහන්සේ කන්දට නැග යාඥා කළා කියලා තියෙනවා. ඔය අන්‍ය රූප විලාශ වීම සිදු වුණ තාබෝර් කන්ද කියලා විද්වතුන් කියන ස්ථානයට ජේසු පේදුරු ජුවාම් හා ජාකොබ් එක්ක ගියේ යාඥා කරන්නයි. දේවපුත්‍රයා වන ජේසු යාඥා කළා නම් මනුෂ්‍යයන් වන පාපයට ඉක්මනින් ඇදී යන වැටෙන අපි යාඥා නොකර ඉන්නේ කොහොමද? අන්න ඒ නිසා ඔබත් අනිවාර්යෙන්ම යාඥා කරන්න ඕන. හැබැයි අපිට එන ඊළඟ ප්‍රශ්නය තමයි කොහොමද යාඥා කරන්නේ? මොකක්ද යාඥාව කියන්නේ කියන එකයි. යාඥාව කියන්නේ දෙවියන් වහන්සේ එක්ක කරන සංවාදයක්. අපි කතා කරද්දී උන්වහන්සේ සවන් දෙනවා. උන්වහන්සේ කතා කරද්දී අපි සවන් දෙන්නත් ඕන. එතකොට තමයි අපේ හැම වචනයක්ම ක්‍රියාවක්ම දෙවිදුන්ට ප්‍රසන්න විදිහට දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්න, දේව කැමැත්ත දැනගෙන කටයුතු කරන්න අපිට පුළුවන් වෙන්නේ. ඔගොල්ලෝ දන්නවද? කතෝලික සභා ඉගැන්වීම් වල වාචික භාවනාව හා ධානය කියලා යාඥා ප්‍රභේද 3ක් තියෙනවා. ඒ කියන්නේ ශුද්ධ බයිබලයේ කියවලා යාඥා පොත්පත් කියවලා අහන වචන හරහා දෙවියන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තව කෙනෙක්ගේ මෙහෙයවීමක් මඟ පෙන්වීමෙන් භාවනා යෝගීවත් දෙවියන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. යාඥාවේ ගැඹුරු අවස්ථාවක් වෙන්නේ ධානයයි. ඒකට මනා පුහුණුවක් හා සංයමයක් අවශ්‍ය වෙනවා. මොකද ඒකට මඟ පෙන්වන්න කවුරුත් නැහැ. අපිම ප්‍රගුණ කරගන්න ඕන දෙයක්. එලෙස දෙවියන් හමුවීම හා ගැඹුරු බැඳීමක්. තාපසවරු අන්න එහෙමයි ගොඩක් වෙලාවට යාඥා කරන්නේ. ඒ වගේම තමයි යාඥාව පොදු හා පෞද්ගලික යාඥා කියලත් වර්ග කරන්න පුළුවන්. මොකක්ද මේ පොදු යාඥාව? පොදු යාඥාවලදී දිව්‍ය පූජා යාගය හා යාම යදුම ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. ශුද්ධ ජපමාලය උනත් එලෙස පොදුවේ යාඥා කරන්න පුළුවන්. එකම වචන එකම වෙලාවේ රැස් වෙලා ඉන්න හැමෝම එකට කියද්දි එතන ජේසුගේ වැඩවිසීමේ බලයත් අත්දකින්න පුළුවන්. මතෙවුස් සුවිශේෂයේ 18 වන පරිච්ඡේදයේ 20 වන වගන්තියේ මාගේ නාමයෙන් දෙදෙනෙකු හෝ වැඩි පිරිසක් රැස්වන්නේද එතන මම ජීවමානව වැඩ සිටීමි කියලා ජේසුස් වහන්සේම සඳහන් කරනවා. පොදුවේ වගේම පෞද්ගලිකවත් අපි යාඥා කරන්න පුරුදු වෙන්න ඕන. ඔබ එසේ කරනවද? අපේ විශේෂ දේවල්, විශේෂ අවශ්‍යතා, දුක සැප සතුට කඳුල ජේසුට කියන්න පුරුදු වෙන්න. උදේට නැගිටලා ජේසුට දවස බාර කරලා දවසේ වැඩ කරගන්න පිහිට වෙන්න කියලා කියන්න. රාත්‍රී නින්දට යන්න කලින් මුළු දවස පුරාම කරන්න පුළුවන් වුණ බැරි වුණ හැම දෙයකටම ජේසුට ස්තුති කරන්න පුරුදු වෙන්න. ඔබ යන ගමනේදී, බස් එකේදී, වාහනේදී, වැඩ කරන තැන පාසලේ
ඔබට යාඥා කරන්න ඇත්තටම පුළුවන්නේ. මොකද ඔබ සංවාද කරන්නේ සෑම තැන වසන දෙවි මහෝත්මයාණන් එක්ක ඔබේ ආත්මය යා කරමින්. ඒ කියන්නේ ඔබට ඕන තැනක ඕන වෙලාවක යාඥා කරන්න පුළුවන්. හැබැයි පොදු යාඥාවලදී එහෙම බෑ. ඒකට වෙලාවක් තැනක් තියෙනවා. පොදු හෝ පෞද්ගලික යාඥා සඳහා ඔබ තැනක් හා වේලාවක් යොදාගෙන වෙන් කරගත්තොත් ඔබට නොකඩවා යාඥා කරන්න පහසු වෙනවා. ඒ බව ශුද්ධ වූ පෞල්තුමන් තෙසලෝනිකවරුන්ට ලියූ පළමු හසුනේ 5 වන පරිච්ඡේදයේ 16 සිට 18 දක්වා සඳහන් කරනවා. ඒ වගේම තමයි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරියේ ඔබට සුළු වේලාවක් හෝ පෙනී සිටින්නට පුළුවන් නම් ඒකත් ඔබ දේව සම්මුඛයට අරගෙන ගිහින් දෙවියන් එක්ක ලොකු බැඳීමක් ඇති කරනවා. ගොඩක් සාන්තුවරු ඒකයි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට ගොඩක් සම්බන්ධ වෙන්නේ. ඔබත් දෙවියන් එක්ක ගනුදෙනු කරන දෙවියන් එක්ක කතා කරන කෙනෙක් වීම අනිවාර්යෙන් කරන්න. ඔබේ කතාවේ සුළමුල වේලාව තැන ඔබම සොයන්න. ඔබේ මැවුම්කරුවාණන් ගැලවුම්කරුවාණන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වන්න. ඔබට ජේසුවේරයි. ජේසුනේ ඔබ මගේ සරණයි. ඔබේ ප්‍රේමය මගේ ගීතයයි. ජේසුනේ ඔබ මගේ සරණයි. ඔබේ ප්‍රේමය මගේ ගීතයයි. සෑම දිනකම මම තෝරාගන්නේ ඔබයි. ජීවිතේ සෑම ගමනකම ඔබේ අතේමයි. වැටුණු මාවතේ ඔබ මා උසවාගෙන ආවා. තනි වූ දිනවල ඔබ මා ළඟම රැඳී සිටියා. වැටුණු මාවතේ ඔබ මා ඔසවාගෙන ආවා. තනි වූ දිනවල ඔබ මා ළඟම රැඳී සිටියා. කුරුසියලේ මගින් මා නිදහස් කළේ ඔබ. මගේ හදවතේ සදාකාලික නිවහන ඔබ. ජේසුනේ ඔබ මගේ සරණයි. ඔබේ ප්‍රේමය මගේ ගීතයයි. ජේසුනේ ඔබ මගේ සරණයි. ඔබේ ප්‍රේමය මගේ ගීතයයි. සෑම දිනකම මම තෝරාගන්නේ ඔබයි. ජීවිතේ සෑම ගමනකම
ඔබේ අතේමයි